පසුගිය 28 වන ඉදු දින හා ජාතික ගිහි දිනය සමරන අද දින අප ග්‍රාමයේ පිටු සදහවතුන් එකම මීස සංඝයාට ලෙස එතරාශිව සිටින්නේ අප මීසම කැපකල සුදු ජමා දේවමාතාවන්ගේ වාර්ෂික මංගල්‍ය සමරන්නටයි. අද දිනට නියමිත දේව වචනය හා මෙම ජුබිලි වසරේ තේමාව පාදක කර ගනිමින් කිතු සමුදුන් අපට ආරාධනා කරන්නේ උන්වහන්සේ තුළ විශ්වාසය රැඳී සිටින්නයි. විශ්වාසයේ ජීවිතය තුළ දෙවිඳුන් සමග අපට නිරන්තරයෙන්ම රැඳී සිටින්නට හැකි බවත් අපගේ සිතුවිලි හඳුනන උන්වහන්සේ අපට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේදී ලබා දෙන බවත් මතක් කරයි. දෙවිඳුන් හමුවේ නිරන්තරයෙන්ම අප වෙනුවෙන් පිළී සිටිමින් දෙවි සමුදුන් වෙත අපව සමීප කරවන සහ අපගේ සියලු අවශ්‍යතා හමුවේ මැදිහත්ව අප සමග සිටින ආදර දේව අම්මාට ස්තුති පුද කරන්නට මෙය අවස්ථාවක් කරගනිමු. එපමණක් නොව ඥානකාන්ති සමයේ තුලදී එක් තේමාවන් පුරුකරන කලාව භක්ති අභ්‍යාසයන් තුළින් අප ලැබූ අධ්‍යාත්මික ප්‍රබෝධයේ සුවය දෝත දරාගෙන ඉරසාර අධ්‍යාත්මික සංවර්ධනයක් කරා යොමු වන්නට ඒ තුළින් අප දේශයට හා අප පවුල් තුළ සාමය සමගිය අත්දකින්නට දේව අම්මාගේ මධ්‍යස්ථ පීඨ ප්‍රාර්ථනා කරමු. එසේනම් මෙවදන් අප සිත තබාගෙන දිව්‍ය සපසාදී නවෝදයක් කරා යන්නට හිතු සමුදායන් වහන්සේ කැප වූ බලාපොරොත්තු ජනතාවක් වන්නට අවසි වරපුරාදී ඉල්ලා මෙම උතුම් මංගල දීව පූජා යාගයට ප්‍රතිවර සිටින් අපි මෙලෙස එකතු වෙමු. අප ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදය
දෙවියන්ගේ ප්‍රේමය සුද්ධාත්මයන්ගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. සදහවත් සහෝදර සහෝදරියනි, මේ උදෑසන සාමාන්‍ය සමයේ 28 වන ඉරු දින අප මේ අලංකාර දේවස්ථානයේ රැස්ව සිටින්නේ ශ්‍රී ජපමාල මාතාවන්ගේ මංගල්‍ය මේ දේවස්ථානයේ මේ පිතුරු සංග්‍රහයේ මංගල්‍ය සමරන්නට ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේට අපේ ස්තුති ප්‍රශංසාවන් පොද කරන්න. මේ දිව්‍ය පූජායාගේ වේලාවෙදී අපි විශේෂාකාරයෙන් අපි වෙනුවෙන් අපේ කිතුණු පවුල් වෙනුවෙන් අපේ සංඝය වෙනුවෙන් විශේෂයෙන්ම අපගේ පූජා ප්‍රසාදින් වහන්සේලා අප නියෝජනය කරන අපේ නිකාය වෙනුවෙන් ජපමාල මාතාවන්ගේ මධ්‍යස්ථකම ඉල්ලා දිව්‍ය මහෝත්සවයන් වහන්සේට යාචනා කරමු. මේ දිව්‍ය පූජා යාගයට ගැලවීමේ මහා ප්‍රාර්ථනාවය සූදානම් වන්නට අප සියලු දෙනාම දැන් සුළු මොහොතක් අපේ සිත් අපේ හදවත් එකලස් කරගෙන මේ දිව්‍ය යාගයේ දිගහැරෙන්නට සූදානම් වන ජේසුස් වහන්සේගේ මේ මහා බලය මහා අනුහස ගැන සිතමින් අපේ සිත්වල තියෙන සියලු දෑ මදකට එක තැනකට ගෙනීමෙන් අපගේ පව් අපගේ වැරදි අපගේ දුබලතාවන් වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාවෙලා යාචනා කරමු. සියලු බලය දෙවියන් වහන්සේටද සහෝදර දෙවියන්ටද මා පෞද්ගල බෞද්ධයෙනි සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් ඕවාක්කෙලෙහි මාගේ වර්ගින්ය මාගේ මහත් වර්ගින්ය ඒ පාරිවාරික කන්නාගේ උමියද සිරිසුතුයන් සහ සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපේ ස්වාමී වන දෙවියන් වහන්සේට යාචනා කරමින් අවනතු වෙලා සිටිමි. සියලු බලයක දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා.
අපි ආඥා කරමු. දෙවි ස්වාමී සුදෝදයා සැලපෙන වචනයෙන් ඔබ වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යයා වීම දැනගත් අප උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා කුරුසිය මගින් මානුෂස්ථානයේ මහිමතාවත් කරගන්නා ලෙස භාග්‍යවත් කන්‍ය මරියාවන්ගේ ආඥා පිහිටෙන් ඔබ වහන්සේගේ වර ප්‍රසාදය අපගේ ආත්මයට දානය කළ මැනව මේ කිලිය මහාසුද්ධාත්මයන් සමග එක්ව වැඩ සිටිනා වූ රාජකම් කරන්නා වූ අපගේ ස්වාමීන් හා ඔබ වහන්සේගේ පුත්‍රයානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. රාජාවේ දෙවන පොතෙන් ඔහුට අවගත් කොටසකි. එවිට ඔහු වැසගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ පෙම් ලෙස ජෝර්දාන් ගඟෙහි සත්වරක් ගෙවී ස්නානය කළේය. ඔහුගේ ශරීරයද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමග දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත් ඔහු ඉදිරියේ සිට කතා කොට ඉතින් ඊශ්‍රායලෙහි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් නුඹේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවයි කීය. ඔහුද කතා කරමින් මා සේවය කරන ජීවමාන සමිදානන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි දිවුරමින් කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කළේය. එහෙත් ඔහු අකමැති විය. එවිට නාමන් එසේ නැත්නම් කොටුරුවන් දෙන්නෙකුට ගෙන යා හැකි බවට පස්වක් ඔබේ මෙහෙකරුවාට ලැබේවා. මන්ද මින් මතු ඔබේ මෙහෙකරුවා සමිදානන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දමන යාග පූජාවක්වත් යාගයක්වත් ඔප්පු කරන්නේ නැත. දේව වචනය එසේය. අපගේ පිළිතුර සමිදානෝ සියලු මුක්ති බලය එළිදනෝ කළසේක. සමිදානෝ සියලු මුක්ති බලය එළිදනෝ කළසේක. සමිඳුන්ට නොවගේ අක්කයන්ට
ආසිරිමත් ක්‍රියා කළසේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලද්සේක. සංවිධානෝ සුවකීය ජයග්‍රහණය ප්‍රකාශ කළසේක. සංවිධානෝ සිය විමුක්ති බලය දීර්ඝලෝක කළසේක. විජාතීන්ගේ සම්ප්‍රිය සිය විමුක්ති බලය දරව කළසේක. එතුමානෝ ඊශ්‍රායල් වංශය කෙරෙහි එතුමාන්ගේ ක්‍රියාවන් විශ්වාසවන්ත නොවන් සිහිකළසේක. සංවිධානෝ සිය විමුක්ති බලය දීර්ඝලෝක කළසේක. මිහි පිට සියලු දෙනා අභිදෙවිතුන්ගේ ජයග්‍රහණය දුටුවෝය. ඉම්බාලෝ වෙස සියල්ලෙනි සමිඳුන් හද ප්‍රීතිගේ දයන්න. ප්‍රීතිගේ දයමින් එතුමන් පසසන්ද. සංවිධානෝ සිය විමුක්ති බලය දීර්ඝලෝක කළසේක. ශුද්ධෝ පාවුල්තුමා විසින් තිමෝසියස් තුමාට ලියන ලද දෙවන හසුනේ උපුටාගත් කොටසකි. මාගේ සුභාසිතේ තේමාව නම් දාවිද්ගේ වංශයෙන් උපන් මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. අපරාධ කර්මී මෙන් යදමින් බැඳගු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ නිසායි. ඒ දේව වාක්‍ය බැඳ තැබිය නොහැකිය. එබැවින් තෝරාගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැලවීමක් ඒ සමගම වූ සදාතන මහිමයක් ලැබෙනසේ ඔවුන් සමගම වූ සදාතන මහිමයක් ඔවුන්ට ලැබෙනසේ ඉවසමි. පහත දැක්වෙන්නේ විශ්වාස පරිවර්තනය. අපි උන්වහන්සේ සමග බැඳෙමු නම් අපි උන්වහන්සේ සමග ජීවත් වන්නේ. අපි ස්ථීරව සිටිමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නේ. අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම් උන්වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරනසේක. අප අවිශ්වාසවන්තවත් උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක. මන්ද උන්වහන්සේට තමන්ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි බැවිනි. දේව වචනය මෙසේය. සුඛවත් යන්න. සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. Sumidun
Hallelujah. Samiyun pasau Hallelujah. Iduman majne Hallelujah. 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 ලුක්තුමාගේ සුදු සුවිශේෂයෙන් උදාගත් කොටසකි. Swami Vasita Mandirima. ජේසුස් වහන්සේ ජෙරුසලම් බලා යද්දී සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත්සේක. උන්වහන්සේ එක් ගමකට ඇතුල් වූ කල ලාදුරු රෝගීහු 10 දෙනෙක් උන්වහන්සේට හමු වූහ. ඔහු දුරින් සිට ජේසුස් වහන්සේ ආචාර්යනි අපට කරුණා කළ මැනවයි හඬ නගා කීහ. උන්වහන්සේ ඔවුන් දැක ඔබ ගොස් පූජකවරුන් අභිමුවේහි පෙනී සිටින්නැයි වදාළසේක. ඔහු එසේ යද්දී පවිත්‍ර වූහ. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමා සෝ වූ බව දැක මහහඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරලා අවුත් උන්වහන්සේගේ පාමුල වැඳ වැටි උන්වහන්සේට ස්තුති කළේය. ඔහු අනාහි සමාරිය ජාතිකයෙකි. ජේසුස් වහන්සේ කතා කරමින් 10 දෙනෙක්ම පවිත්‍ර වූවා නොවේද? අනෙක් 9 දෙනා කොහේද? මේ විජාතිකයා හැර දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරි ආවේ නැද්ද? කියා ඔහුට කතා කොට නැගිට යන්න ඔබේ ශ්‍රද්ධාව ඔබ සුව කළේ යැයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ සුදු සුභාරංචිය මෙසේය. කුමාර කට්ටුව දීසමේ සියලුම දී සම්වාසීන්ට සුදු ජපමාන මාතාවන්ගේ උත්කෘෂ්ඨ මංගල්‍යයක් වේවායි මුලින්ම ප්‍රාර්ථනා කරමු. අපි හැමෝම මොකද කියනනේ? කියනවා. සමහර අය ඉනාවේ අපේ ජීවිතයට අපි පොඩි කාලේ ගොඩක් ළඟින් තිබිච්ච දෙයක් තමයි කොන්දේ ජපමාන. මොනවා හරි ගමන උත්සවයක් එහෙම නැත්නම් පවුලේ වෙනත් කටයුත්තක් තිබුණේ නැත්නම් අම්මා තාත්තා ආච්චිලා සීයලා කණෙන් ඇදගෙන හරි ඇවිල්ලා ඉඳවලා ජපමාලේ තියෙනවා. හරි බයයි නමෝ මරිය වරදී කියලා. ඒකයි මම ඇහුවේ
අද මෙතන දේවස්ථානයේ තුලයි එළියේ බොහෝ දෙනෙක් රැස් වෙලා ඉන්නවා. මෙතනින් අපි කී දෙනෙක් විතර තාම අන්න ඒ අපේ පොඩි කාලේ පුරුද්ද තියනවා යන්න. දැන් මේ මගේ මේ දේශනාව අවසානයේදී මොකක්ද මම බලාපොරොත්තු වෙන්නේ? මම හිතනවා සමහර අය කියයි ෆාදර් දේශනාව ලස්සනයි කියයි, තවත් සමහර අය ඉතින් දැනගෙන ඉන්නේ මේ මොන කරදරයක්ද මේක ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා. හැබැයි අන්තිමට ඔක්කොම අණු වැඩි බෙදලා වැඩි කරලා ඔක්කොම කරලා මගේ එක බලාපොරොත්තුවක් තමයි, මම හිතන්නේ අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි අපි ආපහු මේ ජපමාල භක්තියට ඇතුල් වෙයි කියන එක. සමහර විට අපි රෝසරියට පොත්තේ සාක්කුවේ දාන්නේ නැහැ. මොකක් හරි යක්ෂයෙක් આવොත් එහෙම එළියට දාලා පන්නන්න. එහෙම නැත්නම් පොත්තේ කරේ දාන්නේ නැහැ. ෆැෂන් එකට. එහෙම නැත්නම් බොහොම බලාපොරොත්තුකින් ඔක මතක් වෙන්නේ නැති. මොකක් හරි බය වුණාම රෑ නරක වීණයක් දැකලා හැමෝම. හැබැයි මේ වගේ මංගල්‍යයකින් මේ වගේ ගම්භීරව සමරන මංගල්‍යයකින් අවසාන බලාපොරොත්තු වෙන්නේ මේ මහා විශ්වාසයේ ආයුධය. මොකද්ද මේ විශ්වාසයේ ආයුධය? ජපමාලය, රෝසරි. ලතින් භාෂාවේ රෝසරි කියන්නේ රොසාරියුම්. රොසාරියුම් කියන්නේ රෝස උද්‍යානය, රෝස් ගාඩන්. ඒක සිංහලට පරිවර්තන වුණාම ජපමාලය, ජප කරන මාලය වගේ හැමුණට ඕකේ අර්ථය ඇවිත් රෝස උද්‍යානය. හැම නවෝමරියක්ම හැම ආඥාවක්ම රෝසමල. රෝසමල. අපි බලමු මොකක්ද මේ ඇයි මේ රෝසමල අපේ ජීවිතේට ලැබෙන්නේ? ඇයි මේ මහා ආයුධය ලොකු බරපතල ආයුධයක් විශ්වාසය. ජපමාලය කියන කෙනෙකුට කිසිම දෙයකට වර්ධින්නේ නැහැ. ඒක තමයි අපේ දීප පොරොන්දුව. අපිට හම් වෙනවා සුවිශේෂයේදී ජේසු ජෙරුසලම බලා යනවා. සමාරියේ ඉඳලා ගලිලේ ඔස්සේ ජෙරුසලම බලා යනවා. මේ අපි ඉන්නේ සුවිශේෂයේ ජේසුගේ අවසාන ගමන. ඇයි ජෙරුසලමට යන්නේ? තමන්ව පරිත්‍යාග කරවන්න, තමන්ගේ ජීවිතය පූජා කරවන්න. මේ යනකොට තමයි ජේසුට මෙහෙම පිරිසක් හම්බෙන්නේ. දැන් මේ පිරිස අපේ සුභාරංචිය හඳුන්වනවා ලාදුරු රෝගීන් කියලා. ලාදුරු රෝගී. ඔයගොල්ලන්ට මතක ඇති ලෝක මාර්ග විශේෂයේ පස්වෙනි පරිච්ඡේදයේ එක ලාදුරු රෝගීන් පහම. මේ ඇවිල්ලා 17 වන පරිච්ඡේදය 17 වන පරිච්ඡේදයේ ලාදුරු රෝගීන් 10 දෙනෙක් හම්බෙනවා. මම පොඩ්ඩකට මේ ලාදුරු රෝගීන් සම්බන්ධව වචනයක් කියන්න ඕනේ. මොකද ලෙවි ව්‍යවස්ථාවේ මෝසෙස් තුමා අණ කරනවා ලාදුරු කියන රෝගය හැදුනොත්. දැන් අපි හොඳ මතක තියාගන්න ඕනේ අද කාලේ ලාදුරු කියන්නේ හැන්සන්ස් රෝගය කියලා කියනවා. ඒක හරි බරපතල තත්ත්වයක්. නමුත් මේ සුවිශේෂයේ එහෙම නැත්නම් මෝසෙස් තුමාගේ නීතියේ ලෙවි ව්‍යවස්ථාවේ ලාදුරු කියලා කියන්නේ ඕනම සමය රෝගයක්. ඕනම සමය රෝගයක්. ඒකට මෙතනදී ලෙවි ව්‍යවස්ථාවේ මෝසෙස් තුමා අණ කරනවා ඊශ්‍රායල් සංඝයේ ඔබ අතරින් ලාදුරු රෝගී පිටියොත් පිටවහල් කරන්න ඕනේ. පිටවහල් කරන්න ඕනේ. තමන්ගේ ග්‍රාමයේ කුන් කරලා තියන්න ඕනේ. සමාජය ඇතුළට එන්න බෑ. ඒක මම හිතනවා වෛද්‍ය හේතු ඇති ඕන නිසා. හැබැයි ඔය ඔක්කොම රෙගුලාසි අතරේ දෙන උපදෙස් තමයි කෑ ගහන්න ඕනේ. අපවිත්‍රයි කියලා කෑ ගහන්න ඕනේ. හැම වෙලේම අපවිත්‍රයි කියලා කෑ ගහන්න ඕනේ. ලෙවි
අවස්ථාවේ එහෙම අනක් දුන්නට සුවිශේෂයේ හම් වෙන ලාභ රෝගී 10 දෙනා කෑ ගහන්නේ වෙන විදිහකට. කොහොමද කෑ ගහන්නේ? කෑ ගහනවා ජේසුස් වහන්සේ ආචාර්යිනි ගුරු දේවේනි අපට කරුණා කළවැන්න. අපවිත්‍රයි කියලා කෑ ගහන්නේ. කෑ ගහන්නේ ජේසුස් වහන්සේ ආචාර්යිනි ගුරු දේවේනි අපට කරුණා කළවැන්න. ජේසු මෙයාට කියනවා යන්න. ගිහිල්ලා ඒ මෝසෙස් නීතියේ ප්‍රකාරව ඒ ආගමික නායකයින් හමු වෙලා ඒ අවශ්‍ය දේවාවන් කරන්න. එච්චරයි කියන්නේ. වෙන මොකුත් නැහැ. වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. දැන් මේ නාම රෝගීන් 10 දෙනා යනවා. මම මේ කල්පනා කරේ සමහර වෙලාවට අපි මොනවාරි දෙයක් ඉල්ලනකොට අපි බලාපොරොත්තු වෙන මොනවාරි දෙයක් වෙයි කියලා. මොනවාරි දෙයක් වුණොත් අපි අන්නම් ස්තුති කරන්න. හැබැයි මොනවාරි දෙයක් නොවි කිසිම දෙයක් නොදැන අපි යන්නේ මොකටද? ඉස්සල්ලා සුව කරන්න ඊට පස්සේ යන්නම්. හැබැයි යේසු කියනවා නෑ. ඉස්සල්ලා කීකරු වෙන්න. ඉස්සල්ලා අවනත වෙන්න. ඉස්සල්ලා දෙවියන් කියන දෙයට සමන් දෙන්න. එතන තමයි සුවය පටන් ගන්නෙ. මේ දුලාභ රෝගී 10 දෙනා ජේසු කිව්ව මොනවද යනවා. ඒගොල්ලෝ යනකොට දැනගන්නවා මේ යන ගමනේදී මේ තේවාවන් ඔප්පු කරන්න යන ගමනේදී එයා දැනගන්නවා එයාට සුව වෙලා. ඒ සුව වුණාම මොකද කරන්නේ? 9 දෙනෙක් යනවා තමන්ගේ ගමන. ඒ 9 දෙනා බොහෝ වෙලාවට පූජකයා හම්බ වෙලා ඒ නායකයන් හම්බ වෙලා තමන්ගේ තේවාව සිදු කරන්නේ. හැබැයි එක්කෙනෙක් ආපහු වෙනවා. එක්කෙනෙක් ආපහු වෙලා ජේසුට ස්තුති කියනවා. ඉස්සරම ජේසු මේ ලාභ රෝගීන් බලාපොරොත්තු වෙන්නේ කීකරු වෙන්න. විශ්වාසයෙන් කීකරු වෙන්න. අවනත වෙන්න දේව වචනයට. දෙවනියට දේව වචනයට අවනත වෙලා විතරක් මදි. දෙවියන්ට ස්තුති කරන්න. දෙවියන්ට ස්තුති කරන්න. අවසානයේදී ජේසු ප්‍රශ්නයක් අහනවා. 10 දෙනෙක් සුව වූයේ නැද්ද? එක්කෙනයි නේද ආවේ? ඒ ආවේ විජාතිකේ. මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. සදහවත් සහෝදර සහෝදරියනි, සමරිකාවරු කියන්නේ ජුදෙවරුන් විසින් ප්‍රතික්ෂේප වෙච්ච ජනතාවක්. මතකනේ? යහපත් සමරිකානුවරයා, සමරිකානු ස්ත්‍රිය. ජේසු ඒව ගන්නේ නැයි. ජේසු ගන්නේ මේ මගේ දහමට වැඩිය දැන් මගේ දහමට කිට්ටු වෙලා තියෙන්නේ. මට කිට්ටු වෙලා තියෙන්නේ මම ආරාධනා කරපු මිනිස්සු නෙවෙයි, විජාතිකයෝ. මගේ දහම ජීවත් වෙන්නේ මාව විශ්වාස කරන්නේ තෝරාගත්ත මිනිස්සු නෙවෙයි, විජාතිකයෝ. මහා ලොකු අද දිගට කකුල් පාරක් දෙන ජුදෙවරු, ජුදානායකයින්ද. මොකද සමරිකානුවරු කියන්නේ ප්‍රතික්ෂේපිත ජනතාවක්. ඒක ජේසු කියනවා 10 දෙනෙක් සුව කරේ නැද්ද? එක්කෙනයි ආවේ. ඒ ආපු කෙනා විජාතිකේ. අන්තිමට ජේසු ඔහුට කියනවා නැගිලා යන්න, ඔබේ ඇදහිල්ල ඔබව සුවපත් කරා. ඉස්සල්ලාම කීකරු වුණා. මට මොනවා වුණාද? මට මම ඉල්ලන දේ ලැබුණා හෝ නැතුව හෝ මම දෙවියන්ට අවනත වෙනවා. පළවෙනි කරුණ. දෙවෙනි කරුණ, මම දෙවියන්ට ස්තුති කරනවා. මොකද මගේ මේ ජීවිතය උන්වහන්සේගෙන් ලැබෙන, උන්වහන්සේට අයිති දෙයක්. මට අයිතියක් නැහැ.
ඒ ජීවිතය ආයාලේ යවන්න. තුන්වෙනුව මගේ විශ්වාසය ජේසු දකිනවා. අද අපිට පළවෙනි කියවීම රාජාවලිය දෙවන පොතේ කොහොම වැදගත් චරිතයක් හම්බෙන්නේ. නාමන් ආපහු ලොකු කතාවක් මම පොඩි කරලා කියනවා. නාමන් කියන්නේ සිරියාවේ හමුදාපති. ඇයි සිරියාව? ඔයගොල්ලෝ දන්නවා ජේසුස් දෙවියන්ගේ තෝරාගත් ජනතාව උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා විප්‍රවාස ගත කරපුවාම පන්නලා දාපුවාම දෙවියන්ගේ හස්තය ලෝකයේ තුල ක්‍රියාත්මක වුණේ විජාතිකයන් තුලින්. විජාතික ජාතියක් තුලින් සිරියාව තුලින්. ඒ සිරියානු හමුදාපතිව නාමන්ට ලාදුරු රෝගය හැදෙනවා. නාමන්ගේ සේවකයෙක් කියනවා මම දන්න දිවසිවරයෙක් ඉන්නවා එලීෂා කියලා. එයාලට යන්න. කොහොම හරි මේ සිරියාවේ රජතුමා අසුන්පතක් යවලා ඊශ්‍රායල් රජතුමාට එවනවා මේ නාමන්ම එලීෂාව මුණ ගැස්වන්න. එලීෂා මොකද කරන්නේ? නාමන් එනවා මහා සේනාවක් එක්ක තෑගි භූග අරගෙන එනවා. එලීෂා ඒකවත් දැන් දොරහම නැතුණලා කියනවා ඔය මිනිහට කියන්නේ කියලා දොරදාගන්නේ නාමන්. හත්වතාවක් ගිහලා එන්න. නාමන්ට තරහ යනවා. නාමන්ට තරහ ගිහලා කියනවා අපේ සිරියාවේ ඔයිට වඩා හොඳ ගංගා තියෙනවා නේද? මේ කුණු පොඩේ මම මොකටද නාන්නේ? එතකොට අර මේ කාර්ය නාමගේ සෝදාරුත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔබ සුව කරගන්න මොන දෙයක් කරයිනේ. ඒක නිසා මේ පොඩි දෙයක් කරන්න බැරයි. ඔන්න ඔලේ ගිහලා නාල යන්න. වැදගත් වෙන්නේ මොකද්ද? ජෝර්දාන් නගර. නාමන්ට කියන්නේ ජෝර්දාන් ගඟේ තමයි ගිලෙන්න ඕනේ. ජෝර්දාන් නගර කොහෙද හම්බෙන්නේ? සුවිශේෂී. ජෝර්දාන් නගර හම්බෙන්නේ ජේසු බෞද්ධ ස්ථාපනය කරනකොට. දේවපුත්‍රයා ස්නානක ජෝහන් අතින් බෞද්ධිස්මය ලබන්නට ජෝර්දාන් ගංගාව සුද්ධවත් කරනවා තමයි සමබීපූර්වව කතා කරන්නේ. දේවපුත්‍රයා ස්නානක ජෝහන් අතින් බෞද්ධිස්ම ස්නාපනය ලබනවා කියන්නේ ජෝර්දාන් ගඟ සුද්ධවත් කරනවා. නාමන්ට ගුණේ ජෝර්දාන් ගඟ හොයාගෙන යන්න. හැබැයි මේ ලාදුරු රෝගීන් 10 දෙනා ඒ සුද්ධත්වයේ උල්පත ජේසු හොයාගෙන ආවේ. දෙයක් වෙන්නේ ඉස්සලා කීවරු වුණා. සමුද්‍ර සෞන්දර්යය ඇයි මම මේ දේවල් කියන්නේ? අද අපිට ගීතාවලියේ පිළිතුරු ගියේදී සමිදානෝසිය විමුක්ති බලය එලිදරව් කරසේක. දෙවියන් වහන්සේ ගැලවීම එලිදරව් කරා. කොහොමද? ගැලවීම එලිදරව් කරේ දේවත්වය මිනිසා වෙලා. අපි අහන්නේ ජෝම්තුමාගේ සුවිශේෂී පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිව මොනවද දාන්නේ? ආරම්භයේදී ධර්මයානුසිතසේක, ධර්මයානු දෙවියන්ම සිතසේක. සියල්ලම වුණ ලැබුවේ ඒ ධර්මයානන් කරුණ කොටගෙන. දැන් මේ ධර්මයානන් මිනිස් බව ගන්නේ ඉතා සුවිශේෂී කෙනෙක් නිසා. ඒ තමයි දේව මාතාවන් වහන්සේ. දෙවියන්ගේ ස්පර්ශය මුලින්ම අත්දැක්කේ පූර්ණ ලෙස අත්දැක්කේ කන්‍යමාරි මාතාව. චුරුබනාත් මුනින්දයා අපිට කියනවා ඒ ස්පර්ශය මරියතුමී සම්පූර්ණයෙන්ම සිද්ධි නිදන් කරගත්තා. ඒ ස්පර්ශය, ඒ දෙවියන්ගේ ස්පර්ශය නිසා බිහිවුණු ජේසුව සියලු දේවල් මරියතුමී නිදන් කරගෙන ඒ නිධානය, ඒ තමන්ගේ ඒ අත්දැකීම අපිට ලබා දුන්නා. දෙවියන් වහන්සේ මරියතුමීව ස්පර්ශ කරා. ඒ මරියතුමීගේ ස්පර්ශය මරියතුමී අපට දෙනවා. අන්න උතන තමයි මේ ජපමාල මාතා
මංගල්‍ය අපේ ජීවිතයට හරිම සමීප. ඇයි? දොළොස්වන සියවසේ ඩොමිනික් මොනින්ද්‍රා 13 වන සියවසේ 12.02 ඩොමිනික් මොනින්ද්‍රා මහා ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. මොකද්ද? ඔය ඇල්බිජෙන්සියානෝ මිත්‍යාව මොකක්hari වැරදි මතයක් කියන ක්‍රිස්තු ධර්මය සම්පූර්ණයෙන්ම විකෘති කරනවා. මේ වෙලාවේදී ඩොමිනික් මොනින්ද්‍රාට මරියතුමී අනාවරණය වෙලා ජපමාලය දෙනවා. ජපමාලය දීලා කියනවා මෙන්න මේ ජපමාලය භාවිතා කරන්න, ජපමාලය තුලින් මගේ ස්පර්ශය ලබන්න. අපේ නිකායේ සාන්තුවරය සිල්වෙස්ටර් මොනින්ද්‍රාට මරියතුමී දිවසක්ක සාරවංශය ලබා දුන්නා. මේ මංගල්‍ය ආරම්භ වෙන්නේ එතන විතරක් නෙවෙයි. ඊළඟට 16 වෙනි සියවසේ මම මතක නැහැ 1571 දී ඔයගොල්ලෝ දන්නවා කුරුස යුද්ධ ක්‍රිස්තු භක්තිකයන් සහ මුස්ලිම් අධිරාජ්‍යයන් මහා ඝාතන මගියක්. ඒ ඝාතන වේලාවේදී මරියතුමී මේ ජපමාලය දීලා කියනවා විජයග්‍රහණයේ මාතාව, a lady of victories, විජයග්‍රහණයේ දේව මාතාව. ඒ ලෙපේටෝ සටනේදී ජපමාලය දීලා කියනවා, පොන්ද දීලා කියනවා මේ ආයුධය කරගන්න. මේ ආයුධය කරගෙන මේ සටන කරන්න. සදාවත් සහෝදර සහෝදරියනි, මරියතුමී ජේසුව දැක්කා. ජේසුව අනාවරණය කරපු වෙලාව ඉඳලා දේව අනාවරණයේ ඉඳලා කුරුසිගත වීම, උත්ථාන වීම, ස්වභාවයේ ආරම්භය දක්වා මරියතුමීගේ සියල්ල දැක්කා. ඒ ස්පර්ශය නිකන් මේ සමමත සම කියන ස්පර්ශයක් වගේ නෙවෙයි, ඊට වඩා මහා අධ්‍යාත්මික ස්පර්ශයක් මරියතුමීට තිබ්බා. අපි කොන්දේ කියන හැම වෙලාවකම, ජපමාලය උච්චාරණය කරන හැම වෙලාවකම මරියතුමී අපිට පෙන්නනවා ජේසුව. මරියතුමීගේ ඇස් වලින් අපි ජේසුව දකිනවා. අන්න එතනයි සදාවත් සහෝදර සහෝදරනි මේ භක්ති අභ්‍යාසයේ දෙන වැදගත්කම. අද මේවා අපි විසික් කරලා පැත්තකට. ඇයි අද මිනිස්සු අහන්නේ අපි ওই ප්‍රවෘත්තිය බලපුවම මිනිස්සු බයනවා. බලන්නකො යුද්ධ, කලබල, මහා සදාචාර විරෝධී දේවල් අපේ රටේ පතරක් ගන්න බලමු. බයිනවා. බන්න වැඩක් නැහැ. ඇයි? අපේ හදවත අපි විතරයි. පවුලක් නැහැ. පවුලේ ආඥාවක් නැහැ. පවුලක එකලින් විදිහට පූජාවක් නැහැ. දේවවචනයක් නැහැ. මිනිහාගේ හදවත හැදෙන්නේ නැති ආකාර ලෝකෙ හැදෙන්නේ නැහැ. අපේ හදවත් දෙවියන් වහන්සේගේ අනාවරණයට විවෘත වෙන තාක්කල් ධර්මිෂ්ඨ සමාජයක්, යහපත් දරු පරපුරක් නැහැ. අපි අපේ ඇස් වලින් දකින්නේ. අපි ඇස් වලින් දැකලා අපි ලෝකෙ විනිශ්චය කරනවා. සබාව ජේසු අද පෞලතුමා තිමෝතිවරුන්ට ලියනවා වගේ මොකක්ද ලියන්නේ? පෞලතුමා තිමෝතිවරුන්ට ලියලා කියනවා මගේ සුභාරංචිය වෙන කවුරුත් නෙවෙයි උත්තාන ජේසුස් වහන්සේ. මගේ සුභාරංචිය මෙයා කියන දේවල්, මෙයා උගන්වන දේවල්, අර උඩ පනින්න එකවත්, මෙයා කන්නන් ගහන එකවත් නෙවෙයි මගේ සුභාරංචිය ජේසුස් වහන්සේ. පෞලතුමා අද තිමෝතියස්වරුන්ට ලියන දෙවන ආසනේ අවසන් කරන්නේ මොකක්ද? කොහොමද අවසන් කරන්නේ? අවසන් කරනවා උන්වහන්සේට විශ්වාසවන්තව සිටින්න. අපි උන්වහන්සේව අතහැරියත් උන්වහන්සේ අපව අතාරින්නේ නැහැ. අපි ඕනකමින් ජේසුට පයින් ගහලා අපේ භක්තිය අභ්‍යාසයේ විශ්වාසයේ පැත්තකට දාලා දැම්මත් ජේසු අපිව අතාරින්නේ නැහැ. මරියතුමී මතක් කර දෙන්න යන්නේ නේද? ඒක නිසා අපි හැම දිනම තරහදමක් නුඹලා මෙතන ඉන්න පොඩිම කෙනාගේ ඉඳලා වැඩිහිටිය දක්වා පුළුවන් වේද අපිට ආපහු මේ ජපමාලයට ලං වෙන්න. එකපාරට බැරි වෙයි. එකපාරට ඔක්කොම පවුල ඔක්කොම එකව වෙලා
අද කොටින් කියන්නේ බැරි වෙයි. හැබැයි පොඩ්ඩ හිමි හරි ස්වාමීන් වහන්සේට අපි ලං වෙන සුදු ජපමාලය තුළින්. එහෙම ලං වුණොත් අපිට වරදින්නේ නැහැ. සුදු ජපමාලය යාඥා කරන කිසිම විශ්වාසවන්තයෙකුට වන්දියෙකුට ජීවිතේ කිසිම දවසක වරදින්නේ නැහැ. මොකද සුදු ජපමාලය කියන්නේ ජේසුගේ ස්පර්ශය රෝසමාල. මේ රෝසමාල අපි ජේසුට ඔප්පු කරනවා. උත්සාහ කරමු මරියතුමිට ලං වෙලා මේ ආශ්‍රය කියන්නේ. අපි උත්සාහ කරමු ජේසු අපිව ආශිර්වාද කරා. කියනන්නේ උත්සාහයෙන් සුභාගමනයේ නාමයෙන් ආමෙන්. අපි සියලු දෙනාම එකම පවුලක් ලෙස භක්තියෙන් ශබ්ද නගා අපේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආශාපූර්ණ පෙරළුණු පෙරණ සියල්ලද මම අවදාන සියලු බල ඥානන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒකජනිත පුත්‍ර ආනන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සංකාරක පෙර ඥානයෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වහන්සේක. ජනිත වුණා මෞනලගල ඥාන වහන්සේ සමග එකම භාගයකිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මම්ලකුවේ මිනිසා උදෙසාද අපගැනීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් වැස වදාළසේක. සුදාගන මහසයන් භාවයෙන් අනිවාර්යයෙන් විශ්වාසයෙන් උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවදුන් වහන්සේ අපුදෙසා කොන්සු පිලාකටතේ කුරුසියෙන් ගසනලන මරණය වේදනා පිට උකුත් වීකන් පත්තම ලැබුසේක. සුදදේවි මරිනෝ වහන්සේ තුන්වන දා භාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණය කර යන මහන්සියගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවිතුන්ද මාර්ගෝද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියන් වහන්සේගෙන් හා ඥාන වහන්සේගෙන් අනිත්මෙන සමිදානන්ත ජීවදායකයන්ද වූ සුධාකරණ වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ඥානන්ත පුත්‍රයානන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපෝසලයන් පැවැතෙන එකම සුදු කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම කුසලස්නාමයක් ඇති බව අදහා ගනිමි. තවදුරටත් නම් නැගීමද මගකනේ සදා ජීවිතේද බලාපොරොත්තු වෙනවා. දැන් අපි අපේ ආයතීන් ස්වාමීන් වහන්සේට පොද කරමු. ඔබගේ පිළිතුර
ප්‍රදේශයේ උදෙසා යාඥා කරමු. දේවී පියාණනි රාජ්‍ය සම්වර්ධනය උදෙසා අපගේ පොහොන්වටද පුරවැසියන් ලෙස අප සතුවගකී වායකුතු පරියාමාරගෙන් කරන්නටද අප සමාරයමද ඉනානු පිණිසද නිසම් පවුදෙසා යාඥා කරමු. දේවී පියාණනි සමාජරණයට සුභවී පෞණක් ලෙස ජපමාලයට දරමින් මාපිය දරුවන් අතර ප්‍රේමය උතුම් කොට සැලකමින් සුභිනියාවෙන් වැඩෙන්නට අප මේ සම්පෞලේ සැමට හැකිවනු පිණිසද දුක් විඳින අය උදෙසා යාඥා කරමු. දේවී පියාණනි විවිධාකාර රෝග පීඩා හමුවේ කායික දුක් විඳින හා සමාජීය බෞද්ධ අසාධාරණකම් වලට ලක් සිත් වේදනාවෙන් පිළිඳ සමට මනිමෞගේ වෙනහත් පීඩා සෝසානය දානය කරනු පිණිසද දැන් අපි සියලු දෙනාම නිහඬව අපගේ පෞද්ගලික අයදීම් අපේ පවුල අයදීම් ස්වාමීන් වහන්සේට ශ්‍රී ජගමාල මාතාවගේ මධ්‍යස්ථකමින් යොමු කරමු. ජීවිතයට ආදරේ දුල්පත වන දේව මහත්මයන් වහන්සේ වහන්සේ කෙරෙහි ඇති අපරිමිත විශ්වාසය නිසාම ඔබ වහන්සේ වෙත අප පුද කරන මේ අපගේ ප්‍රාර්ථනාවන් අපගේ අයදීම් අපගේ අඳුනා ඔබ වහන්සේ බාරගත මැන. ඒවා ඔබ වහන්සේගේ සුළු සැලැස්ම සහ කැමැත්ත අනුව වේ නම් අපට සුළු ජපමාල මාතාවගේ මධ්‍යස්ථකමින් ලබා දුන මැනව. මේ කීලිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. Love me,
සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ ආදරය සියලු බලධාරීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාචනා කරන්න. දෙවි ඥානනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය අභිරහස් භාවනා කර උන්වහන්සේගේ වාග්දානවලට අප හේතුමත්යන් වන ලෙස අප පුදන මේ පඬුර මගින් අප සුදුසන් කරගන්න. මේ කිරි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේවා. ඔබගේ සිත් යොමු කරන්න.
අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පාරිශුද්ධ පියාණනි, ඔබ වහන්සේගේ ශුද්ධවරයන්ගේ දහම් සුවඳින් ඔබ පුදා සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සමාදානය, ගැළවීමදායකය. විශේෂයෙන්ම සුදු ජග්මාල මරිය මාතාවන්ගේ මංගල්‍ය සමරමින් ඔබ වහන්සේගේ කරුණා මහිමය ඒ උත්තමාවන් පැසසු වදනින්ම වා දැක්වීම හොබනේය. ලෝකුරා සෑමතැන ඔබ වහන්සේගේ උදාර ක්‍රියා දිස්වනසේද, යුගයෙන් යුගයට කරුණා දහවස් වනසේද, ඔබ වහන්සේගේ බැගෑපත් දාසිය මත කරුණා බැල්ම හෙළුසේක. මානව විමුක්තියේ උත්පාදකයානන්ද ඔබ වහන්සේගේ පුත්‍රයානන්ද හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ උත්තමාවන් මගින් අපට දානය කළසේක. උන්වහන්සේ මගින් සුරදුක සේනා සමූහය මහෝත්තමයාණන් වන ඔබ වහන්සේට වන්දනා කරති. ඔබ වහන්සේ ඉදිරියේ සදහටම ආනන්ද වෙති. උන්වහන්සේ ඔවුන්ගේ ගීතරාවයටද අපගේ සාධුනාදය දෙක් කරනසේ ආයතනින් අපි ඔබ වහන්සේගේ මහිමය ප්‍රශංසා කරමු. එසේ ස්වාමීනි, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධ. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමයි. ඊන ඔබ වහන්සේගේ ආඥාන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ අයදී අපි එසේ මේ පඬුරු අපෝදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරුදීරයට බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර උපෙරගෙන උන්වහන්සේට තුති පුදමින් ඒ කඩා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සිම කුසලානද දැගෙන නැවත තුති පුදා සෝකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේ. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභින්නව මුද අනන්ත මුද විසුමේ මාගේ රුධිර කුසලානයි. අවකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස प्रकाश करमो Thank you.
ඒ ඉන්පියාණෙනි උන්වහන්සේගේ මරණය උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පුප්‍රේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට පුද පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දියලයකට සහභාගී වන්නා වූ අප සෑම සුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයත සිටිමු. ස්වාමීන් වහන්සේ පවත්නා වහන්සේගේ ශාන්ත සභාව සිහිකල මැනව ලියෝ නැමැති අප සභා සංසුනානන්ද විපාසයෙන් නැතිවගේ රතුරුතුමන්ද සකල පූජක පිරිසිදු සංඝ මෙම කුසල වඩාර සුසිත වහන්සේගේ දේව ජනතාවට දයාගුණේ පිරිපොන්වන්නට සලසුම් මැනව. උත්තරමය බලාපොරොත්තු ඇති වගේ අපගේ සහෝදර සහෝදරයන්ට ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ට සිහි කරයි. ඔබ වහන්සේගේ ශ්‍රී වතමඩලේ ආලෝකයේ වෙතට පිළිගත කරගන්න. අප සියල්ලන්ට දයානුකම්පා කරන්න. භාග්‍යවතී මාතාවන් වන කන්නේ මල්ලාවට එතුමියගේ දාම්පත්‍ය විභාගයේ දුසේතුමන් භාග්‍යවත් අපෝස්තලවරුන් සුදු දුසේවස්මුතුමන් සමකාලයන්ම ඔබ වහන්සේගේ කැමැති ඉටු කරයි. දිව්‍ය වහන්සේ විශ්වදාත්මයන්ට සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුකම් කරගන්න. තවදෝන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට ඔබ වහන්සේගේ මහිම වර්ණනා කිරීමට ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්නා. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි ඥානනි සුද්ධාත්මයන් හා සමග එක්වඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාතමත් වේවා. Dan apa sih nama ekam Kristiani sangat lesa Yesus abadikan mulia senyamin di mahotmenan mahanseta anda moga bersyangsa termu suara ini pada sedinan diadani Wansee Shinamita Sansave Maha Wansee Raja Maneva Wansee Mata Swarimit Nirveva Amrita Ushya Adapita Namita Aparadina Irati Amaranakmi Amrita Amaranakmi Awasana Smita Amriti Arabhimata Udagatana ස්වාමීනි සියලු යහපතින් බමුදා ගන්නා මෙන්ද අපගේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයතන ඊට වහන්සේගේ කරුණාව පිළිල ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි සුඛී ශ්‍රාවකයන් සහ අප අමතා බදන් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොදකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා
ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැඩ වසනසේක රාජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග පවතිවා. ඔබ සමග පවතිවා. නවංකව එකිනෙකාට ඒ සාමය ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමත් අප සැම භාග්‍යවන්තයෝ වේ. ස්වාමී ඔබ වහන්සේ මාගේ දුෂ්කරණයට ආසුසෙක් නොවේමි. ඒ කාර්යය අපරාධ කරන්නේ ඊට මාගේ ආත්මය සුවවන්නේය. කරුණාකර කතෝලික සමූහයට පවලක් ශිරු සංසර්වසලවන් කියවන කරනවා. संविदा
ගවරෙදි මා සුරකින්න අපලා තුබයි
අපි ආඥා කරමු. අපගේ දෙවි ස්වාමිනී අප කරන ආඥා සුමනව ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ ශ්‍රී මරණය සහ උත්ථානය මේ ප්‍රසාද නිධානය මගින් ප්‍රකාශ කරන අපට උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියේ සහභාගී වී ඔබ වහන්සේගේ සැනසීමෙහි හා මහිමෙහි පංගුකාර වීමට මඟ සැලසුව මැනව මේකෙදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. කුමාර කට්ටුව ශ්‍රී ජපමාල මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙලෙස සාර්ථකව නිම වෙති ඉරිදායක වූ සෑමට සූති කියන්නට මේ අවස්ථාවක් කරගනිමු. ප්‍රථමයෙන්ම ශුද්ධ ත්‍රිත්වික දේවතුමයන් වහන්සේට ශුද්ධ වූ ජපමාල බෑනියන් ඇතුළු ස්වර්ගවාසීන්ට අපගේ වන්දන නමස්කාර සූති ප්‍රශංසාව මෙලෙස පුද කර සිටිනවා. අද දින මංගල්‍ය දිවි පූජාවට සපැමිණි අපගේ ආදරණීය පියතුමන්ව වෙලිතිකාඩු විකාරයේ අතිදක්ෂ පියතුමෙක් විදිහට අපි හඳුන්වනු ලබන අපගේ ගරු අරලිය ජයසුන්දර පියතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති පියතුමන් විදිහට සේවය කරනවා. ත්‍රිත්ව විද්‍යාලයේ කොහොම අච්චරම දන්නේ නැහැ. කැන්ඩි ට්‍රිනිටි කොලෙජ් ප්‍රින්සිපල් කියලා තමයි ගොඩක්ම මිනිස්සු දන්නේ. ඉතින් අපිට ගෞරවයක් පියතුමනි ඔබ වහන්සේ අපගේ සංඝයට ප්‍රථම වරට බැහැ දකින්නට ඇවිල්ලා වාර්ෂික මංගල්‍යය පුදන්නට අපි හා එක්වීම සම්බන්ධව. එලෙසම අපිට කවදත් හිතවත් කමින් අපිට උදව් කරන ගෞරවනීය මයිකල් පිටුමන්ටත් අපගේ සංඝී ස්තුතිය පුද කර සිටිමු. ජනවන්දනාව අර්ථවත් කර ගැනීමට පුරා දවස් දෙකක් අපහායික් වූ පෙරදිකාය නිකායක ගරු අජන්ත පිටුමන්ට අපගේ ස්තුතිය. ඒ වගේම අද දින දිවි පූජාව සංවිධානය කළ සේවක මණ්ඩලයට දේවස්ථානයේ බොහොම
බොහොම ලස්සන ගීතිකා කණ්ඩායමට හරි හැඟීම්බරව මම හිතන අපගේ පිටුපත් කිව්ව බොහොම ලස්සනට ගායනා කරා කියලා. ඒ හැම දෙයක්ම අපි කියනෝනේ අපි කැටියක් පෙන්නනවා කියලා. නමුත් අපගේ ගීතිකා කණ්ඩායම අපි දන්නවා. කැටියක් පෙන්නුවොත් ඒක දෙවියන් වහන්සේටවත් දේවමනවත් ප්‍රශංසනීය නෑ. ඉතින් බොහොම බහැපත්ව ගායනා කරපු ගීතිකා කණ්ඩායම අපි ප්‍රශංසනීය මුඛයෙන් ඔබ ගැන කතා කරනවා. හැම ගීතිකාවක්ම ස්වාමීන් වහන්සේ සහ දේවමයන්ට ප්‍රසන්නයි. ඔබ සැමට ස්තුතියි. ඒ වගේම පූජා සහායක දරුවන් ගීතිකා කණ්ඩායම හැසුරු සුමිත් මහතාට ඔහුගේ ආදරණීය පුතා ශිවාන් අපි සූතිමත් වෙන ඔබ දෙපළටත් ඒ වගේම දේවස්ථාන සම් ක්‍රිස්තියන් මහතා විදිහට කටයුතු කරන සම්පත් මහතාට අපගේ ස්තුතිය පුද කරන සිටිනවා. දේවස්ථානයේ මලින් සැරසූ හංසි මහත්මිය ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූ නාලක මහතා, නිපුණ මහතා, නුරානි මහත්මියට අපගේ ස්තුතිය පුද කරනු ලබනවා. දේවස්ථානයේ හා වීදී දෙපස විදුලි බුබුළු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූ නැවතත් නිපුණ මහතා, නාලක මහතා, නුරානි මහත්මියට අපගේ සංඝ ස්තුතිය මෙලෙස පුද කර සිටිනවා. ශබ්ද විකාශන යන්ත්‍ර හැසිරීමෙන් සහාය වූ සිරිල් මහතාටත්, නිරෝෂණ මහතාටත්, ඒ වගේම මේ සඳහා දායකත්වය ලබා දුන්නු මලනි මහත්මියටත්, ශාමා මහත්මියටත් අපගේ ස්තුතිය පුද කර සිටිමු. විදුලි චලන යන්ත්‍රය ලබා දුන් අනෝජ මහත්මියට අපගේ ස්තුතිය. ගීතිකා කොළ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූ සමන්ත මහතාට, දෙලිව මහත්මියට අපගේ ස්තුතිය. දේවස්ථාන තොරණ වෙනුවෙන් අපකප වී දායකත්වය දැක්වූ මහේෂ් මහතා, මලනි මහත්මිය, ඇන්ටනි මහතා, තුෂාන් මහතා සහ පවුලේ සැමට සංඝී ස්තුතිය. පෙරහැර සඳහා සුලෝම රැගෙන යන රථය ලබා දෙමින් දෙසැකසූ මහේෂ් මහතාට සහ මලනි මහත්මියට අපගේ ස්තුතිය. පූජා සහායක දරුවන්ගේ ඇඳුම් සකසා දුන්නු ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වපු ලක්ෂාන් ටෙරාන් දරුවන්ට සහ ජනවන්දනා නිරැඳුම් වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ නිශානි මහත්මියට අපගේ ස්තුතිය. කොඩිගස්ස වෙනුවෙන් කොඩි ලබා දුන් ලක්වානි මහත්මියට අපගේ ස්තුතිය. අපගේ විශේෂ ස්තුතිය හතරවෙනි කොට්ටාශී සුරාජ් ප්‍රියංකර මහතාට. පීරුමන්ලා වෙනුවෙන් දහවල් භෝජනයට පූර්ණ අනුග්‍රහය දක්වන කොකෝ විලේජ් අධිපතිතුමන් වන චිත්තක මහතාට අපගේ ස්තුතිය. මංගල්‍ය වෙනුවෙන් පූජා කරන දහවල් දානය වෙනුවෙන් දායකත්වය දුන් සැදැහැවත් සිල් දෙනාටමත් අපගේ ස්තුතිය. අපගේ විශේෂ ස්තුතිය කුමාරකට්ටු විදුහල් පතලියට සහ තුවලය වාදක කණ්ඩායමේ ඒ දර්ජනයන්ට පුද කර සිටිමු. කුඩා මඩුවෙල තුවලය වාදක කණ්ඩායමට ඊට අනුග්‍රහය දැක්වූ සෙබස්තියන් මහතා සහ මේරි වයලට් මහත්මියට අපගේ ස්තුතිය. දේවමාතා වහන්සේගේ ස්වරූප රැගත් පෙරහැර වෙනුවෙන් නර්තාංග ලබා දෙන උත්පලා කලා ආයතනයේ අධ්‍යක්ෂිකා උත්පලා මහත්මියට සහ එම දරුදරියන්ට අපගේ ස්තුතිය. පල්ලම ශාරදී නෘත්‍ය කලා නිකේතනයේ ශාශිකා මහත්මියට සහ එම දරුවන්ට අපගේ ස්තුතිය. සිසිල්පැන් ලබා දෙමින් අපට අනුග්‍රහය දක්වන කුමාරකට්ටු එකමුතු කාන්තා සමිතියේ සියලුම සැදැහැවත් ජනතාවට අපගේ ස්තුතිය. අපගේ විශේෂ ස්තුතිය ජායල නිශාන්ත මහතාට පුද කරනු ලබනවා. මේ සම්ප්‍රෝහයේ සේවය ලබා දෙන රාජේශ්වරි මහත්මියට අපගේ ස්තුතිය. බංගල්ලි මහ දිව්‍ය පූජා යාගයට සහභාගී වූ කුමාරකට්ටුව පිරිසගේ සියලුම අනු දේවස්ථානවල සැදැහැවත් ජනතාවට අපගේ ස්තුතිය. නවමී සම්ප්‍රෝහය වෙනුවෙන් දායකත්වය දැක්වූ රාජගිරි පිරිසගේ පැමිණි සියලු දෙනාටම අපගේ ස්තුතිය. දේවස්ථානයේ පූජ්‍ය බාණ්ඩ සැපියූ සම්පත් මහතාට සහ වතුපොළ සංඝයේ සියලුම ජනතාවට අපගේ ස්තුතිය. මම සුළු වේලාවක් ගන්නවා ප්‍රිය සහෝදරවරුනි වේදිකාන් පෙරොන්ගේ සේවාව ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ අවුරුදු 4ක් සපිරෙන මොහොතේ පල්ලි 7 ඒ දේවස්ථානවල ඒ සංඝයේ ආදරණීය ජනතාවත් එක්ක අපි සංවර්ධන බාහිර සංවර්ධන කටයුතු වේම ආධ්‍යාත්මික සංවර්ධනයේ වෙනුත් මමත් ගරු හිටපු පියවරුන් සහ දැනට සේවය කරන ගරු මයිකල් පිටුමත් ලබා දුන්නා.
දැන් ඔබ දන්නවා ඒක. ඉතින් අපගේ ලොකු දායකත්වයක් දුන්නේ නැහැ බාහිර සංවර්ධනයේට කුමාර කට්ටුව මේසමේ ප්‍රධාන පල්ලියට ප්‍රධාන සංඝයට. ඉතින් මම හිතන්නේ අපිට අවස්ථාවක් ලැබුණා ඔබ සුළුින් පටන් ගන්නට. මොකද ඕනෑම පිටුමෙක් එන්නේ සෑම විදිහින් බලාගෙන නෙමෙයි. මොකද අපගේ පූජක ජීවිතේම කටුක අත්දැකීම ජේසු එක්ක යන ගමනක්. ඉතින් අපි හරි කැමති වුණත් අකමැති වුණත් ස්වාමීන් වහන්සේ ජේසු දෙන කුරුසය අපිට එපා කියලා විසිකරන්න බෑ. අපිට යන්න බෑ. ඒක අපගේ ජීවිතේ කොටසක්. ඒක බොහොම ආසාවෙන් අපි කරන දෙයක්. ඒක ඔබ දන්නවා බොහොම සුළු වශයෙන් කිව්වොත් එම කාර්යක්ෂමතාවයක් තිබුණා. අපි මේ මිසමට පැමිණෙනකොට අපිට ඉන්න ලොකුවට සැපහසුකම් තිබුණේ නැහැ. නමුත් දේවමෑණියෝ ජේසු බොහොම ආදරේ ඒ පූජකයන්ට. ඒ නිසා ඔබ දන්නවා සමහර විට අපි ඉන්න ලැබුම් ගෙදර පිටසෝම කෙනෙක්. මොකද අපි මේ මිසම අපගේ නිකාය විදිහට අපිට එක පිටුමෙක්ට සේවය ලබා දෙන්න බෑ. සංඛ්‍යාවක් විදිහටයි අපි ඉන්නේ මේක සමහරට ඔබ දන්නවා. ඒ නිසා මම පිටුමෙක්ට ගල්මයිකල් පිටුමත් ඉන්න නිසා පිටින් එන ස්වාමි කෙනෙක්ට ෆාදර් කෙනෙක්ට නවතින්න ලොකු පහසුකම් නැහැ. අනික කාමරයක්වත් නැහැ. වොෂ්රූම් එකක්වත් නැහැ. කන්‍යා සෝරේ ඉන්නවා. ඉතින් එහෙම අවස්ථාවේදී අපි පිටුමල්ලා දෙපළ භාවිතා කරන ඒ වොෂ්රූම් එක තමයි ඒ අයටත් දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි හිතුවා අපි නැවත එක වොෂ්රූම් එකක් හදමු කියලා. නමුත් අපිට දේවම බොහොම ආශිර්වාද කරලා තියෙනවා. අද ලැබුම් ගයක් දක්වා යන්නට. ඒ නිසා අපිට අතිරේකව පිටුමේ කන්‍යා සෝරයක් આવුත් එහෙම ඒ අයට නවතත් පහසුකම් දෙන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් බොහෝසෙයින් විසුද්ධිවන්ත වෙනවා. මාස 3ක් වැනි කාලයක් තුළ අපිට පුළුවන් වුණා අපේ විදිහට ලැබුම් ගයක් නිර්මාණය කරගන්නට ගොඩනගා ගන්නට. නැවත කියනවා අපි ආයේ සැප විඳින්න නම් නෙවෙයි. අපි ආවේ ගිහි ජනතාව වන ඔබට ලෙන්ගතුකම සේවාව මහා ඵලබරිත විදිහට දෙන්න. ඉතින් මම මගේ ප්‍රධාන දායක කණ්ඩායමේ රාජගිරියේ ඉතින් ආයේ බොහෝසෙයින් විසුද්ධිවන්ත වෙනවා. ඒ වගේම කුමාරකට්ටු මිසමේ දේවස්ථාන 7යි. ඒ අයට පුළුවන් විදිහට අපි උදව් කරා. ඉතින් බොහෝසෙයින්ම ස්තුතිවන්ත වෙනවා. අද ඒකත් එක්කම ජේසුස් පිළිදෙන දේවාමහත් පිළිදෙන මේ දිව්‍ය පූජා යාගය අපි බොහොම ආදරයෙන් එසවෙන දිව්‍ය පූජාවක්. ඉතින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා ඒ දායකත්වය. මෙතෙක් දායකත්වය දැක්වූ අයට දැනටම අපි ස්තුති කරලා ඉවරයි. ඒ දේවස්ථාන වල විශේෂයෙන්ම කුමාරකට්ටුවේ ජනතාවට. ඉතින් තවදුරටත් අපිට උදව් කරපු අයට අපි ස්තුති කියමු. කෘතඥ සලකමු. ඒක ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයි. ප්‍රථමයෙන්ම මේ අදහස රාජකීය පුෂ්පා මහත්මියත් එක්ක තමයි මම කතා කරේ. මොකද අපි සේවය කරපු හැම දේවස්ථානයකම බාහිර සංවර්ධනයක් වෙනුවෙන් නම් ඒ රාජකීය පුෂ්පා මහත්මිය තමයි ආදරේ සීපත් කරනවා. ඇයිට මේ විස්තර කියව ගමන් ඇය ලක්ෂ 3ක මුදලක් අපිට ලබා දුන්නා ෆාදර් වැඩේ පටන් ගන්න. නමුත් ප්‍රාතිහාර්ය වෙන්නේ ඉහළින්. අපි විශ්වාස කරන්නේ අපගේ ශක්තිය නෙවෙයි. අපි විශ්වාස කරන්නේ අපිව බලගතු කරගන්න. මේ පූජකවරේ අපි වගේ බොහොම පෞකාර චරිත තෝරගෙන ජනතාව වෙතට යවන ස්වාමීන් වහන්සේගේ බලයමයි දේව මෑණියන්ගේ ආදරයමයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපි සේවය කරන්නේ උන්වහන්සේට නම් ප්‍රසන්නතාවය හදවතේ පිරිසුදුකම තියෙනවා නම් ඒ ප්‍රාතිහාර්ය අපිට අද්දුරුයි ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ මහත්මිය කියව ගමන් ලක්ෂ 3ක් අපිට මට දුන්නා. ඉතින් එතනින් තමයි අපි වැඩ කටයුතු පටන් ගන්නට පුළුවන් වුණේ. ඉතින් බෙහෙවින් විසුද්ධිමත් වෙනවා රාජකීය පුෂ්පා මහත්මියට. ඒ වගේම කුමාරකට්ටුවේ තෝගිනි කොට්ටාශයේ සුරේ මේනිකා මහත්මිය රුපියල් 10000ක්, කනිෂ්ක පියුමල් මහතා රුපියල් 10000ක්, දිගන්වැව ගාමිණී මහතා රුපියල් 15000ක්, අඩම්මන සංඝය එකතු වෙලා රුපියල් 3,40,000ක මුදලක් පරිත්‍යාග කළා. සේරුකැලේ දීපිකා මහත්මිය රුපියල් 10000ක්, මඩමකැලේ ගීත් මහතා රුපියල් 30000ක්. මම නැවතත් කියනවා අපි දැනටමත් ඒ අදාළ දේවස්ථානවල අපි ස්තුති කරලා ඉවර නිසා මේක කෙටි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම
රාජගිරි විශ්වවිද්‍යාලයේ දමයන්ති වීරස් මහත්මිය රුපියල් 1,50,000ක මුදලක්, නිරෝෂා ඩයස් මහත්මිය සහ රෂීද් මහතා රුපියල් 2,00,000ක මුදලක්, ෂෙහාන් මහතා මාර්ෂා මහත්මිය රුපියල් 2,00,000ක මුදලක්, තෙලිනි ෂෙහාරා මහත්මිය සහ බිනුන මහතා රුපියල් 1,50,000ක මුදලක්, වාහිදා මහත්මිය රුපියල් 1,00,000ක මුදලක්, මිෂෙල් නිෂානි මෙනවිය රුපියල් 1,20,000ක මුදලක්, ලක්මල් ඩයස් පදනම විසින් වායු සමීකරණ යන්ත්‍රයක් සහ සියලුම ලීබඩු සඳහා රුපියල් 4,00,000ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. අපි සම්පූර්ණ උන්ට පුද කරනවා. සෝමවාසික ආශිර්වාදයේ නිබඳවම උන්ට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපිට ලොකු දායකත්වයක් දුන්නා අපගේම මේ සභේ දැනට ඔහු ජායල පිළියන්ත්‍ර ප්‍රදේශයේ පදිංචි ලක්ෂ 4ක වටිනා ඇලුමිනියම් ෆිටික්ස් හර්ෂ මහතා ඉතාමත් මාදරේ මතක් කරනවා. ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතු වලට ස්වාමීන් වහන්සේ සහ දේවයන්යෝ ආශිර්වාද කරાવી ඒක සහතිකයි. ඒ වගේම ලලිත් මහතා බොහොම ආදරේ අපිට කියපු ගමන්ම සිවිල් සම්පූර්ණයෙන්ම පිළිවෙලවන ලක්ෂ 2.30ක මුදලක් ලබා දුන්නා. මෙහිවින් ස්තුතියි. ඔබ වැඩි පරිත්‍යාගශීලී හදවත් ඒ මම හැම විශ්වාස කරන දෙයක් තමයි අපිට පරිත්‍යාගශීලී හදවත් හැමතිස්සෙම දෙන්නේ ඉහෙලින් ස්වාමීන් වහන්සේ. ස්පර්ශය තුළ දෙන්නේ ජනතාවට සේවය කරන්න. ඉතින් ඔබ කරන හැම ව්‍යාපාර කටයුත්තකටම ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරાવી. ඒ වගේම සුළුවෙන් මම හිතන්නේ අපිට රුපියල් 1000කින් 2000කින් බොහොම සුළුවෙන් උදව් කරපු බොහොම ආදරණීය අසරණ කුලී වැඩ කරපු ජනතාව දුන්නා. හරිම ප්‍රශංසනීය මොකේද මේ අවස්ථාවේ කතා කරනවා. ඔබ අත ගන්න සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරાવી. පෙරහැරේ අනුපිළිවෙල අපේ අවසානයේදී කියනවා මේකට අවස්ථාව කරගන්නවා. දේව අම්මා අපගේ කඳුල දන්න සුසුම එක්ක ජීවත් වෙන අපේ අම්මා. ඒ නිසා ඇයට කරන ගෞරවයක් විදිහට තමයි මේ හැම දෙයක්ම සැනසෙන්න. බාහිර හැම දෙයක්ම එතුමියට කරන ගරුත්වයක්. සාරාධනා කරනවා එතුමිය සමග පෙරහැර යන්න. ඔබ ඉල්ලන දේ මෙනෙහි කරමින් යන්න. ඔබට දෙනු ලැබේ. අපි අවසාන ආශිර්වාද වෙනුවෙන් දෙහිසිට. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේකා. සර්ව පරාක්‍රම අජරාමර දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කරනසේකා. දිව්‍ය පූජාව අවසానයි. යන්න එය ජීවත් වන්න. Oh,
සුරුගේ ආශිර්වාද සමග අපි ආරම්භ කරනවා පෙරහැරේ ගමන් කරන්න. නාට්‍ය අපිට තියෙනවා. එහෙම දෙකින් කිව්වා වගේ අපි දේවාගේ ප්‍රශංසාවට ගෞරවයට තියාරාධනා කරනවා. භක්ති යුක්තව හැකිනම් තවමානේ කියලා ගමන් කරන්න. නිශ්ශබ්දව ගමන් කරන්න. ඒ වගේම පෙරහැර අනුපිළිවෙල එසේ. ප්‍රථමයෙන්ම පූජා සහායක ධර්මයන් විනාඩිතුරු කුඩා මඩවැල්ල බෑන් කණ්ඩායම විනාඩිතුරු ප්‍රථම වරට දීප සම්මාසයේ ලැබූ මේ සමේ සියලුම ධර්මයන් විනාඩිතුරු උත්තර මහත්මියගේ කලායතනයේ දරුවන් විනාඩිතුරු චාරදී කලායතනයේ දරුවන් ඉන්පසු කුමාරකට්ටුව විද්‍යාලීය බෑන් කණ්ඩායම විනාඩිතුරු නැවත චාරදී කලායතනයේ දරුවන් ඉන්පසු සියලුම සැනහැවතු විනාඩිතුරු උත්පලා කලායතනයේ දරුවන් විනාඩිතුරු පූජා ප්‍රසන්න මහසේලා සහ අවසානයේ සෝරම රැකත් රතන අප සියලුම භක්තිය සහ